පල්ලිය ඇතුලේ දෙවියන් යාඥා කර කර ඉඳද්දි අපේ ඉස්සර අපේ අම්මව බෝම්බ එකකට අහුවෙලා මැරෙනකොට එතකොට ඒගොල්ලන් සමහර අය ඉන්නවා එතන දෙවියන් ප්‍රශ්න කරන්න ගන්නවා. දෙවියෝ විතරක් නෙමෙයි. මිනිස්සෙක් ආදරය කරන කෙනෙක් විවාහ ජීවිතේදී කිසි කෙනෙක් විශ්වාස කරන්න බැරි මට්ටමට ඒ මිනිස්සු වැටෙනවා තුවාල. දරුණු තුවාල. අපි ඩිෆෝල්ට් මෝඩ් එකේ තමයි මෙච්චර කාලයක් ආවේ. එතකොට මෙච්චර කාලයක් අපි උදේ නැගිටිනවා අපි අපේ පැටර්න් එකක් හැදිලා තියෙනවා. ඒ පැටර්න් එක හැදිලා තියෙන්නේ අපේ අප්බ්‍රින්ගින් එකත් එක්ක. ඒක බඩේ ඉඳද්දිම ඉඳලාම අවුරුදු 10ක් 12ක් වෙනකන් මේ අපි ජීවත් වෙන පරිසරය අපි ලබා ගන්න දේවල් අපි අපේ විශ්වාස පද්ධතිය හැදෙන්නේ එතනින්ද. තමන් අදහන දර්ශනයත් එක්ක තමන් අදහන ආගමත් එක්ක තමන්ගේ කල්චරල් වැලියුස් තියෙනවා අපේ ජීවිතේ. එතකොට ඒ වැලියුස් එන්නේ අර අප්බ්‍රින්ගින් එකත් එක්ක. සමහර අය ඒව විශ්වාස කරනවා. සමහරක් අය ඒව හරි දැඩි වන්ද විදියට විශ්වාස කරනවා. ඒව තනිකර නෙගටිව් විදියට බලපානවා. සමහර අය විශ්වාස කරන්නේ නැහැ. මොනවත්ම විශ්වාස කරනවා. පෝ නෑ වැඩක් නෑ මේ ජීවිතේ හරි නෙගටිව් පිස්සුද. එහෙම ඒව නෑ පවපින කියලා එකක් නෑ. කිසි දෙයක් නෑ. එතකොට එහෙම ගත්තොත් දැන් මේක තියනවද නැද්ද කියන එක නෙමෙයි. කෙනෙක්ගේ විශ්වාස පද්ධතිය ඇත්තටම හැදෙන්නේ අර පුංචි කාලේ සිද්ධ වෙච්ච දේවල් එක්ක. ඒතර ගොඩක් ගත ට්‍රෝමටයිස් වෙච්ච අය ගොඩාක් ට්‍රෝමැටික් ඉවෙන්ට්ස් වලට මුහුණ දීපු අය ගත්තොත් ඒගොල්ලන් ගොඩක් දේවල් ඒගොල්ලන්ගේ විශ්වය ගැන සබාදහම ගැන තියෙන විශ්වාස පද්ධතිය හැදෙන එකත් එක්ක. ඒතකොට කෙනෙක් කිව්වොත් එහෙනම් මම මේ වගේ සිද්ධියක් විශ්වාස කරන්නේ නැහැ මට නම් මේ වැඩක් නැහැ ජීවිතේ මෙන්න අපි නෙගටිව්ම තැනක් විතර දකින්න කෙනෙක්ගේ අපිට තේරුම් ගන්න තියෙන්නේ එයාගේ මේ මෙහිම විශ්වාස අපි ගොඩක් වෙලාට කරන්නේ එහෙම කට්ටියව හෙලා දකින්නවා හැල්ලු කරනවා ඒගොල්ලන් තව තවත් පීඩනයට ලක් කරනවා. ඊට වඩා ඇත්තටම අපිට ඒගොල්ලන්ව තේරුම් ගන්න පුළුවන් නම් අපිට බලා ගන්න පුළුවන් වෙනවා කතා කරොත් ඒගොල්ලන්ගේ පුංචි කාලේ අප්බ්‍රින්ගින් එක. ඒගොල්ලන් සමහර වෙලාවට ඇබියුස් වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අර ගොඩාක් ඒගොල්ලන් දරා ගන්න අමාරු එක්ස්පීරියන්සස් වලට මුණ දීලා අත්දැකලා තියෙන අය. මොකද ඒගොල්ලන්ට එහෙම දෙයක් වුණාම කවුරුත් බේරගන්න හිටියේ නෑනේ. දැන් හිතන්න අර අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය. පල්ලිය ඇතුලේ දෙවියන් යාඥා කර කර ඉඳද්දි අපේ ඉස්සර අපේ අම්මව බෝම්බ එකකට අහුවෙලා මැරෙනකොට කොච්චර ට්‍රෝමා එකක්ද ඒක. මුළු රටටම ඒක ට්‍රෝමා එකක්. එතකොට ඒ රටකට වඩා ඒක ඇත්තටම ඒක එක්ස්පීරියන්ස් එක දරුවන්ට තරුණයට ඒක ලොකු ට්‍රෝමා එකක්. එතකොට ඒගොල්ලන් සමහර අය ඉන්නවා එතන දෙවියන් ප්‍රශ්න කරන්න ගන්නවා. කෝ දෙයියෝ කොහෙද උනේ මොකක්ද උනේ? ඊට පස්සේ එතනින් පස්සේ සමහරට ඒගොල්ලෝ දෙවියෝ විතරක් නෙමෙයි. මිනිස්සෙක් ආදරය කරන කෙනෙක් විවාහ ජීවිතේදී කිසි කෙනෙක් විශ්වාස කරන්න බැරි මට්ටමට ඒ මිනිස්සු වැටෙනවා තුවාල. දරුණු තුවාල. ඒ නිසා ඇත්තටම රටකට සමාජයකට විතරක් නෙමෙයි අපේ මිනිස්සෙක්ට මේ අපේ past trauma, අපේ past experiences හරහා එන learning experience එක unlearn කරන එක හරිම important අපේ ජීවිතේ. ඒ කියන්නේ ඉක්මනටම සාර්ථකත්වය කරා ළඟා කර ගන්න. සාර්ථකත්වය කියලා කියන්නේ අර සල්ලි දීපල කියන එක නෙමෙයි. සාර්ථකත්වය කියලා කියන්නේ හැමදේම. ඒ කියන්නේ ඕවර්ऑල් අපේ මුළු ජීවිතේම සල්ලි දීපල. එතකොට ආදරය. ඉතින් ඒ වගේ අර ඒවා ඒ මීනින් එක, ඒ අර්ථය හැදෙන්නේ අර අපේ අර past experiences එක්ක. අපිට පුළුවන් මේ වගේ අවබෝධයක් ඇතුව අපිට පුළුවන් ඒවා මෙතනින් පස්සේ අපේ අනාගත පරම්පරාවට නොයවා කාටවත් මේකෙන් හානියක් වෙන්නේ නැති වෙන්න මටත් ඒකෙන් හානියක් නැති වෙන්න ඉස්සරහට ගිහිල්ලා මගේ ජීවිතේ ලස්සනට සාර්ථක කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අද අපේ මායාදුරටි ෆෝකස් එකේ එක එහෙමනම් අපි මායාදුරටට ජොයින් වෙමු. ඕගොල්ලෝ ගිහිල්ලා අපිට වතුර එකක් අරගෙන කැරකිලා එන්න. මේ මම එතකන් අරගෙන ජොයින් වෙන්නම්.